මෙවර රයිගම්ට රිස් ජනප්‍රියතම ටෙලිනාට්‍ය රංගන ශිල්පියා බවට පත් වුණේ උද්දික ප්‍රේමරත්න. මේ සම්මානය ලබා ගැනීමෙන් පසුව ඔහු දැක් වූ අදහස්. මේක ඉතාම සංවේදී සම්මානයක් ඇත්තටම කියනවා නම්. පහුගිය දවස්වල සෝෂල් මීඩියා එකේ සමාජ මාධ්‍ය ඇතුලේ ලොකු සටනක් තිබ්බනේ. ජනප්‍රිය රංගන ශිල්පියා ශිල්පිනිය තෝරන තරගයක් තිබ්බා. ඉතින් යන්තම් ඒක ඉවරයි. ඒක හදපු එක්කෙනා අපි දන්නවා ඉතින් ඒ සටන හැදුවේ කවුද කියලා. ආරකුරින් තමයි යාගේ නම එන්නේ. එයා තමයි මේ සටන ක්‍රියේට් කරේ. කෙසේ වෙතත් මේක ඊටාම සංවේදී සම්මානයක් කියලා මම හඳුන්වන්නේ. අපි රංගන ශිල්පීන් අපි වෘත්තීය රංගන ශිල්පීන්නේ. මම වගේම සාරංග මේ නිර්දේශ වෙලා හිටිය හැම දෙනෙක්ම වෘත්තීය රංගන ශිල්පීන් අපි රංගපානවා. ඒක ප්‍රේක්ෂකයන් නරඹනවා. ඒක ඊටාම සරලයි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඔවුන් අපිව ආත්මීයව බැඳීමක් ඇති කරගෙන අපිත් එක්ක මේ වගේ සම්මාන උත්සවවල අපිව සම්මානීයත්වයට පත් කරන්න ඔවුන් වෙහෙස මහන්සි වෙන එක සම්බන්ධව තාම සංවේදී හැඟීමක් අපි හැමෝම ළඟ තියෙන කියලා මම විශ්වාස කරනවා. මොකද මේ වගේ කාලෙක නේ ඉතින් හැමදාම කියන දේ මේ වගේ කාලෙක කියලා තමයි. මේ වගේ කාලෙක අපිට SMS පණිවිඩ දෙනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. මොකද මේ අපිට SMS පණිවිඩ එවන අය මිලියන පොතියෝ නෙමෙයි. අපි වගේම අපේ පන්තියේ මිනිස්සු. ඉතින් ඒ සුවිසල් ආදරේ ඉස්සරහා මම හිතනවා මම ඊටාම දුප්පත් පුද්ගලයෙක් කියලා. ඒ නිසා මට හැමදාම හිතන දේ තමයි ඔවුන් මේ දෙන ආදරයට පෙරලා මට ඔවුන් වෙනුවෙන් දිය හැක්කේ කුමක්ද කියන ප්‍රශ්නේ මම හැමදාම ඉන්නවා. ඉතින් තව දුරටත් ඔවුන් වෙනුවෙන් තාත්ම ගුණාත්මක කලාත්මක නිර්මාණ වලට දායක වෙමින් ඔවුන් සැනසීමට බලාපොරොත්තු වෙනවා. මෙහි නවතම තොරතුරු සඳහා සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.